C wave එක නැත්තම් මෙන්න මේ wave 1 2 wave 2 එකේ මම අරන් තියනවා ABC simple 6 එකක් ඔය ABC simple 6 එකේ B wave එක complete කර normal මොකක් හරි concept වලින් trade කරන කට එලියට් wave ඇරෙන්න අනිත් concept වලින් trade කරන කටිය hunt වෙන pattern එකක් මෙතන හැදෙන්න පුළුවන්. හරි ඉතින් අවසාන වශයෙන් අද දවසේ මම ඔයගොල්ලන්ට දැන් අරන් එනවා coin එක අප්ඩේට් එකක් මේක ඇවිල්ලා link USD කියන coin එකේ අප්ඩේට් එකක්. හරි එතකොට link එක මම දැන් මුලින්දම ඇනලයිස් කරන් යන්න. එතකොට ඉන්වෙස්ට්මන්ට් කරන්න කැමති කට්ටිය ඉන්නවනම් ඉන්වෙස්ට්මන්ට් පැත්තට යන්නත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා. හරි ලින්ක් එක මුලින්ම මම මෙන්න මේ විදිහට කවුන්ට් කරලා තියෙනවා WXY විදිහට ඩබල් 6 එකක් කවුන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක කරෙක්ෂන් එකක් එනවා. එහෙම නැත්නම් අපි රීරේස්මන්ට් එකක් එනවා. ඒ රීරේස්මන්ට් එක මම කවුන්ට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට WXYXZ කියලා ට්‍රිපල් 6 එකක් ගත්තා. දැන් මම ට්‍රිපල් 6 එකක් අයිඩියා කරන් ඉන්නවා. ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන් එක. මොකද ට්‍රිපල් 3 වෙන්න පුළුවන්. Z wave එකේ හැදෙන පැටර්න් එකත් එක්ක. ඒ හින්දා අපි බලමු මොන වගේ දෙයක් වෙන්න තියෙනවද කියලා. හරි මුලින්ම W wave එක ඇතුළේ මම අරන් තියෙනවා ABC simple 6 එකක්. මෙතන මේ C wave එක තමයි මට පැහැදිලිව පේන්න තියෙන wave එක. එතකොට C wave එකේ impulse wave එකත් එක්ක මම A wave එක predict කරා. එහෙනම් C wave එකේ impulse wave එක නම් අනිවාර්යෙන් මෙතනත් එහෙනම් මොකද්ද? impulse wave එකක් හරි leading diagonal එකක් හරි හැදෙන්න ඕනේ. එහෙම prediction එකක් විදිහට තමයි මේ කොටස ගත්තේ. මොකද මේ කොටස නැත්නම් අපිට බලා ගන්න බැරි වෙන හින්දා market එක ඇතුලේ. ඊට පස්සේ wave Y එක ඇතුලේ මම ගත්තා. නැවතත් ABC simple 6 එකක් ගම්ම මේ වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඔකට්ටියත් කවුන්ට් කරනකොට බලන්න. ඊට පස්සේ ට්‍රිපල් 6 එකේ වේව් W එක ඇතුළේ මම ආයෙත් ගත්තා ඩබල් 6 එකක් WXY විදිහට. ඊට පස්සේ මෙතන ABC ඊට පස්සේ ඒ Y wave එක ඇතුළේ පොඩිවට ABC එකක් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටසේ. ඒත් එක්කම X wave එක ඇතුළේ මම ආයෙ ගත්තා WXY ඩබල් 6 එකක්. ඊට පස්සේ Y wave එක ඇතුළේ මේ වෙනකොට ABC simple 6 එකක් ඔන්න හැදෙනවා. ඉතින් ට්‍රිපල් 6 එකක් ගන්නම් WYZ කියන වේව් ඇතුළේ අනිවාර්යයෙන්ම 6 එකක් තුනක් තියෙන්න ඕනේ. එතකොට දැන් ඔය කට්ටියට පේනවා ඉන්වෙස්ට්මන්ට් වලට අනුවන යන්න නම් තව පොඩ්ඩක් මාකට් එක පොඩ්ඩක් පල්ලෙ එනකන් ඉන්න ඕනේ. මොකද ඩොලර් 6.3යි 4යි 3යි 2යි 4යි 1 කියන ලෙවල් එකකින් 100ක් විතර මාකට් එක අප් වෙන්න chance එකක් තියෙනවා. ඒක රීරේස්මන්ට් එකක්. හැබැයි එතනින් පස්සේ මාකට් එක නැවතත් ක්‍රෑෂ් වෙලා තමයි මේ අයිඩියා එකට අනුව මේ අප්ඩේට් එකට අනුව යන්න ඕනේ. ඉතින් ට්‍රේඩ් කරන කට්ටිය ඔන්න ට්‍රේඩ් කරන්න chance එකක් තියෙනවා. ඉස්සරහට වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. හරි පොඩි දෙයක් කියන්නත් තියෙනවා මම එහෙම මේ දෙත් ඔය කට්ටියට මතක් කරගෙනම යන්නම්. මොකද අද දවසේ ඔන්න තියෙනවා පොඩි සෙෂන් එකක් ඔය කට්ටිය වෙනුවෙන්ම රෑ 7:00ට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න මේ ටික දැනගන්න ඕන අනිවාර්යෙන්ම මොන ටිකද දැනගන්න ඕන කියලා දැනගන්න. ඔය කට්ටිය රෑ 7:00ට Zoom සෙෂන් එකක් තමයි යන්නේ. ඉතින් ඉන රෙසස් අපේ Telegram channel එකට link එක දානවා. ඒත් එක්කම ඔයා ඉන්නවනම් මේ වෙනකොටත් අපේ WhatsApp group වල ඒ WhatsApp group වලට අනිවාර්යෙන්ම link එක දානවා. එහෙනම් profitable trader කෙනෙක් වෙන්න මේ ටික දැනගන්න. මොන ටික දැනගන්න ඕන කියලා අනිවාර්ය රෑ 7:00ට join වෙන්න. හරි ඒකත් මතක් කරනවා. එහෙනම් අපි යන් ඉස්සරහට මම ඉක්මනට මේ ටික මතක් කර යන්නේ. ඔයගලට බෝරින් වෙන්නදී අප්ඩේට් ගොඩක් අරගෙන හින්දා. හරි ඩේලි chart එක දැන් ඩේලි chart එකේ මම දැන් ඉන්නේ මම ඔයකට පෙන්නන ඉස්සෙල්ලා leading diagonal ස්ට්‍රක්චර් එකේ leading diagonal ඇතුලේ තමයි මම මේ වෙනකොට ඉන්නේ. මම ඒක කවුන්ට් එකක් දාගන්න. එතකොට ඔකට පැහැදිලි වෙයි. හරි මේ තියෙන්නේ මෙන්න මේ leading diagonal ඇතුලේ. හරි wave 1 එකේ අරන් තියෙනවා WXY double 6 එකක් මෙන්න මේ විදිහට. ඊට පස්සේ wave B එකේ simple 6 එකක් ABC. wave 3 එකේ WXY double 6 එකක්. wave 4 එකේ ABC simple 6 එකක් ගන්න. නැවතත් wave 5 එකේ ඔකට වෙනදී ABC simple 6 එකක් අරන් තියෙන. ඉතින් මේ ABC simple 6 එකක් WXY double 6 එකක් triple 6 එකක් කියලා කියන මේ වචන හුරු නැති කට්ටිය ඉන්නවා. මොකද ට්‍රේඩින් වලට අලුතෙන් වෙන කට්ටියට මේ වචන එච්චර හුරු වචන නෙමෙයි. ඒ හින්දා ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න ඕනේ ඔය කට්ටිය. අපේ තියෙනවා දැන් YouTube මේ YouTube channel එකේම තියෙනවා free video series. ඒ වීඩියෝ බලන්න. ඊට පස්සේ එලියට් එක ගැන idea එකක් තියෙනවා නම් එලියට් එක ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් එලියට් එක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. මොකද මේ වචන හුරු වෙන්නේ එතකොට තමයි මම මේ කියන දේ හරියටම ඔයාගේ ඔළුවට යන්නේ. ඉතින් එහෙම ඉගෙන ගන්න idea එකක් තියෙනවා නම් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් එලියට් ක්ලබ් එක විශේෂයෙන්ම join වෙන්න ආසාවක් තියෙනවා. යටින් මගේ නම්බරේ තියෙනවා. ඉක්මනට WhatsApp message එකක් දාලා ඒ access එකත් ලබා ගන්න. එහෙම වුණොත් ඔයාට මේ මම කියන දේ 100%ක් ඔන්න පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි දැන් මේ B wave එක සම්බන්ධයෙන් අපි කතා කරමු. B wave එක වෙනම කවුන්ට් එකක් තියෙනවා. ඉතින් B wave එකට යද්දී මගේ අයිඩියා කිහිපයක්ම තියෙනවා. මම යන්නම් 4 hour වගේ time frame එකකට. ඉතින් 4 hour වගේ time frame එකට ගියාට පස්සේ B wave එක ඇතුලේ මෙන්න මේ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ.
මෙතන මම අරන් තියෙනවා ABC ෆ්ලැට් එකක්. මෙන්න මේ විදිහට ABC ෆ්ලැට් එකක් රෙගියුලර් ෆ්ලැට් එකක් තමයි අරන් තියෙන්නේ. මොකද A වේව් එකේ හයි එක නැත්නම් A වේව් එකේ අවසානයෙන් පොඩ්ඩක් උඩින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. 105 ගෙන් ලෙවල් එකට ගන්න පුළුවන් හින්දා මම මේක ගත්තා. ඒතර ABC ෆ්ලැට් එකේ A වේව් එකේ ඩබල් 6 එකක් ගියා. ඊට පස්සේ B වේව් එක මට පේන විදිහට මේක ඩබල් 6 එකක් තමයි මම කවුන්ට් කරන්නේ නැහැ. එහෙම ගැටලුවක් නැහැ කවුන්ට් කරන්නේ නැහැ කියලා. C වේව් එකේ 1 2 3 4 5 ඉම්පල්ස් එකක්. ඒතකොට ඒකේ වේව් 5 එකේ එන්ඩින් ඩයගනල් එකක් හැදිලා තියෙනවා. එන්ඩින් ඩයගනල් එක පස්සේ මාකට් එක නැවතත් ක්‍රෑෂ් වෙනවා. මෙන්න මේ A B C වෙනකොට C වේව් එක දක්වා තමයි මාකට් එක ක්‍රෑෂ් වෙන්නේ. ඒතකොට C වේව් එකේ අපිට බලා ගන්න පුළුවන් 1 2 3 4 5 ඉම්පල්ස් වේව් එකක් තමයි මම මේ වෙනකොට ප්‍රෙඩික්ෂන් එක අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ අප්ඩේට් එකට අනුව නම් මේ වෙනකොට C වේව් එක කම්ප්ලීට් කර C වේව් එක නැත්තම් මෙන්න මේ වේව් 1 2 වේව් 2 එකේ මම අරන් තියෙනවා ABC simple 6 එකක් ඔය ABC simple 6 එකකේ B wave එක complete කරලා මාකට් එක උඩට යන්න ඕනේ ටාගට් වලට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ටාගට් වලට. ඉතින් එකපාරට මේක බයි කරන්න යන්න එපා. මොකද මගේ තව අයිඩියා එකක් තියෙනවා බුලිෂ් and bearish කියලා. මොකද මාකට් එක අපිට ඕන වෙලාවක අපි ගන්න කවුන්ට් එක අපි ගන්න ප්‍රෙඩික්ෂන් එක වරදින්න පුළුවන්. ඒ හින්දා අපි කවුන්ට් එකක් ගන්නකොට අපි අප්ඩේට් කරනකොට මේ හැම දෙයක්ම අනිවාර්යෙන් plan B එකක් ළඟ තියාගන්නම ඕනේ. ඉතින් මෙන්න මේ buy එක confirm වෙන්නේ මෙන්න මේ හයි එක අවම බ්‍රේක් කරොත් විතරයි. හොඳට මතක තියාගන්න මේ හයි එක අවම මේ හයි එකෙන් මාකට් එක මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙහෙම බ්‍රේක් කරලා ගිහිල්ලා රීට්‍රේස්මන්ට් එකක් ආවොත් විතරයි මේ හයි එක මේ බයි එක විශේෂයෙන් මේ බයි ට්‍රේඩ් එක කන්ෆර්ම් වෙන්නේ. එහෙම නැත්නම් මේක තාම කන්ෆර්ම් බයි එකක් නෙමෙයි. මොකද දැන් මෙතනත් අපිට ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් තිබ්බට මාකට් එක තුල රීටේල් ට්‍රේඩර්ස්ලා හන්ට් වෙන නැත්නම් නෝමල් කක්කරි කන්සෙප්ට් වලින් ට්‍රේඩ් කරන කට්ටිය එලියට් එක වැරෙන්න අනිත් කන්සෙප්ට් වලින් ට්‍රේඩ් කරන කට්ටිය හන්ට් වෙන පැටර්න් එකක් මෙතන හැදෙන්න පුළුවන්. මේ තියෙන පැටර්න් එක ඒ හන්ට් වෙන පැටර්න් එකට අනුව නම් මේ වේව් එක ආයේ උඩට යන්නේ නැහැ. හරි. එතකොට හන්ට් එක මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. මොකද දැන් ඔය කට්ටියට පෙන්නනවා මාකට් එක මේ විදිහට ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා. හැබැයි ඊට පස්සේ ආයෙ උඩට එනවා. ඊට පස්සේ මෙතනින් ආයෙ අප් ට්‍රෙන්ඩ් එකට චේන්ජ් කරනවා. එහෙනම් අප් ට්‍රෙන්ඩ් එකෙන් පස්සේ මාකට් එක උඩට යන්න ඕනේ. හැබැයි මේ පැටර්න් එකට අනුව නම් උඩට යන්නේ නැහැ. ඉතින් මම අර කිව්ව ෆ්ලැට් අයිඩියා එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්ලැට් අයිඩියා එක. එතකොට මේකත් වැඩ කරන්න තියෙන හින්දා තමයි මම අර ඉස්සෙල්ලා ඔය කට්ටියට පෙන්නුවේ මෙන්න මේ හයි එක බ්‍රේක් වෙනකන් අඩුම බයි ට්‍රේඩ් වලට යන්න එපා කියලා. එතකොට මෙන්න මේ මම දාගන්නවා 0.786 0.886 කියන ලෙවල් එක 0.886 මෙන්න මේ ලෙවල් වලින් පල්ලෙට මාකට් එක ආවට පස්සේ අපිට කන්ෆර්ම් වෙන එක දෙයක් මොකද්ද මාකට් එක මෙන්න මේ කියන ABC ෆ්ලැට් අයිඩියා එක තමයි වැඩ කරන්නේ. කියන්නේ මෙන්න මේ මම අවසාන වශයෙන් පෙන්නන මෙන්න මේ ABC ෆ්ලැට් එක ෆ්ලැට් එක කරලා මාකට් එක දිගටම එතන ක්‍රෑෂ් වෙන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා මම පෙන්නුවා මගේ බුලිෂ් අයිඩියා එක නෙමෙයි වැඩ කරන්න කියලා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මාකට් එක මේ ලෙවල් වලින් පල්ලට ආවොත්. ඉතින් කන්ෆර්මේෂන් එන්ට්‍රියක් විතරක් ගන්න කිසිසේත්ම රිස්කි එන්ට්‍රි ගන්න යන්න එපා. දැන් මේ වීඩියෝ එක බලලා දැන් බයි කරන්න යන්න එපා. මම කිව්ව දේවල් හොඳට ඔළුවට දාගෙන හොඳ කන්ෆර්මේෂන් එන්ට්‍රියක් ගන්න try කරන්න link USDT කියන මේ coin එකේ. හරි එහෙනම් අද උදේවරු මම ඩෑෂ් එක අප්ඩේට් එකක් කරන් ආවා. ඊට පස්සේ ගෝල්ඩ් මාකට් එක අප්ඩේට් එකක් කරන් ආවා. මේ වීඩියෝ එකට යටින් ඊළඟට හෙට දවසේ මොන වගේ coin වලද ඕනේ අලුත් මොන coinද ඕනේ ඔකට අප්ඩේට් කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අර කිව්වාගේ අද රාත්‍රී 7යි දින අනිවාර්යයෙන්ම එකතු වෙන්න ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක්ගේ ජර්නි එකට අනිවාර්යයෙන්ම අර කිව්වාගේ link එක දානවා Telegram group එකේ Telegram channel එක ඇතුලේ. Telegram channel එකේ link එක ඔයාලට යටින් බලා ගන්න පුළුවන්. මම Zoom එකේ link එක එතකොට වැටෙන ඕන Telegram channel එක ඇතුළට. හරි. එහෙනම් හදට මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. අපි එහෙනම් ඉක්මනටම හෙට දවසේ හම්බ වෙනවා. හැමෝටම ජය වේවා. හැපි ට්‍රේඩින්.